අද අපේ ඇමීටරේ පාඨාංකය ආවේ 0.8.3.4 ඇම්පියර් කියලා. ඒ වගේම වෝල්ට් මීටරේ පාඨාංකය ආවේ අපිට 65.5 වෝල්ට් කියලා. දැන් අපි සමීකරණයට දානකොට මේක මිලි ඇම්පියර් වලින් ආදේශ කරගන්න ඕනේ. මේක 1000න් වැඩි කරන්න ඕනේ. 1000න් වැඩි කරාම මේ දශම ස්ථානය මෙතෙන්ට එනවා. 834යි මිලි ඇම්පියර් කියලා ලියවෙනවා. ඒ වගේම වෝල්ටීයතාවය වෝල්ට් වලින්ම තමයි අපි ලබා ගන්න. එහෙනම් අපේ සමීකරණය මොකද්ද? ධාරිත්‍රකයගේ C සමානයි ඇමීටරේ පාඨාංකය බෙදීම වෝල්ට් මීටරේ පාඨාංකය වැඩි කිරීම 3.18 වැඩි කරලා බලමු. සමානයි ඇමීටරේ පාඨාංකය අපි හොයාගත්තා 834 මිලි ඇම්පියර් 834 මිලි ඇම්පියර් බෙදීම වෝල්ට් මීටර පාඨාංකය 65.5යි. ඔය දෙක බෙදලා අපි වැඩි කරමු 3.18. එතකොට ඔබට පිළිතුර ලැබෙවි 40.05 ලෙස. හැබැයි මයික්‍රෝෆැරඩ්. එතකොට ඔයාලා දැක්ක මයික්‍රෝෆැරඩ් 40යි මේක සඳහන් කරලා තිබ්බේ. ඉතින් අර ධන හෝරණ 100% කියන කතාවෙන් තමයි මෙන්න මේ පුංචි වෙනස අඩු හෝ වැඩි වෙන්න පුළුවන් කියලා තියෙනවා නේද? ඒකෙන් තමයි මෙන්න මේ වෙනස ආවේ. ඉතින් මේ අගය අපි සඳහන් කරපු වගේට ඉතාම ආසන්න නිසා මේක නිවැරදිව තියෙන ධාරිත්‍රකයක් කියලා අපි පරීක්ෂාවට භාජනය කරපු ධාරිත්‍රකය අපිට සලකන්න පුළුවන්.